2026 IPL තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකින් 8 දෙනෙකු විවිධ කණ්ඩායම් විසින් තෝරාගෙන තිබෙනවා. මොවුන්ගෙන් ක්‍රීඩකින් 7 දෙනෙකු ඔවුන්ගේ පෙර කණ්ඩායම් විසින්ම රඳවාගත් අතර තිදෙනෙකු වෙන්දේසීදී අලුතින් මිලදී ගනිද්දී දසුන් ශානකව ආබාධ ආදේශයක් ලෙස යොදා ගනු ලැබුවා. කමිදු මෙන්ඩිස් සහ ඉෂාන් මාලිංග සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම් විසින් රඳවාගත්තා. දුස්මන්ත චමීර සහ පැතුම් නිස්සංක දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් නුවන් තුෂාර රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සඳහාද ක්‍රීඩා කිරීමට නියමිතයි. වනිදු හසරංග ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ක්‍රීඩා කරද්දී මතීෂ පතිරණ කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ක්‍රීඩා කරනවා. මාර්තු 23 වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කමිදු මෙන්ඩිස්, පැතුම් නිස්සංක, දුස්මන්ත චමීර, ඉෂාන් මාලිංග සහ දසුන් ශානක යන ක්‍රීඩකයන්ට තරඟාවලියට සහභාගී වීම සඳහා නිල අවසරය ලබා දී තිබුණා. මතීෂ පතිරණ, වනිදු හසරංග සහ නුවන් තුෂාර යන ක්‍රීඩකයන්ගේ සහභාගීත්වය ඔවුන්ගේ කායික යෝග්‍යතා පරීක්ෂණය සමත් වීම මත තීරණය වනු ඇති. විශේෂයෙන් මතීෂ පතිරණට තරඟාවලියේ මුල් කොටස මගහැරීමට ඉඩ ඇති බව වාර්තා වනවා. මීට අමතරව දසුන් ශානක, මහීෂ් තීක්ෂණ සහ කුසල් මෙන්ඩිස් වැනි ක්‍රීඩකයින් ඔවුන්ගේ පෙර කණ්ඩායම් වලින් නිදහස් කර තිබුණා. කෙසේ වෙතත් දසුන් ශානකහට රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ අවස්ථාව හිමි වුණේ සැම් කරන් තරඟාවලියෙන් ඉවත් වීමත් සමගයි. IPL තරඟාවලියේ සමාරම්භක උළෙල එළඹෙන 28 වෙනිදා පැවැත්වීමට නියමිතයි. නුවන් තුෂාර සහභාගී වන RCB කණ්ඩායම ක්‍රීඩා කරන තරඟ පැවැත්වෙන දිනයන් වන්නේ මාර්තු 28, අප්‍රේල් 5, 10, 12 යන දිනයන්හිදී. කමිදු මෙන්ඩිස් සහ ඉෂාන් මාලිංග නියෝජනය කරන සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමේ තරඟ මාර්තු 28, අප්‍රේල් 2, අප්‍රේල් 5, අප්‍රේල් 11 යන දිනයන්වලදී පැවැත්වෙනවා. මතීෂ පතිරණ ක්‍රීඩා කරන කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ තරඟ පැවැත්වෙන්නේ මාර්තු 29, අප්‍රේල් 2, 6 සහ 9 යන දිනයන්වලදී. දසුන් ශානක ක්‍රීඩා කරන රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ තරඟ මාර්තු 30, අප්‍රේල් 4, අප්‍රේල් 7, අප්‍රේල් 10 යන දිනවලදී පැවැත්වෙනවා. වනිදු හසරංගගේ කණ්ඩායම් වන ලක්නව් සුපර් ජයන්ට්ස් තරඟ අප්‍රේල් 1, 5, 9 සහ 12 යන දිනවලදී ආරම්භ වීමට නියමිතයි. පැතුම් නිස්සංක සහ චමීරගේ තරඟ අප්‍රේල් 1, 4, 8 සහ 11 හිදී පැවැත්වෙනවා. මෙම සියලු තරඟ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7:30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. තරඟාවලියේ සියලු තරඟ ස්ටාර් ස්පෝර්ට්ස් මාධ්‍යාලය ඔස්සේ සජීවීව නැරඹීමට ප්‍රේක්ෂකයන් හට අවස්ථාව හිමි වනවා. IPL තරඟාවලිය පිළිබඳව නවතම තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න. දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් ලෝකයේ උණුසුම් තොරතුරු ඉක්මනින් නිවැරදිව දැන ගැනීමට ස්පෝර්ට්ස් කවුන්ටර් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.